හෙල්ලෝ අක්කොලොගස් ඉතින් කොහොමද ඔන්න ඔයාලා වෙන්න වගේ මේක තුල ඉන්නේ මගේ අක්කොලොග්ස් LK YouTube channel එකත් එක්ක ඉස්සෙල්ලාම සමාව ඉල්ලන්න ඕන දවස් කීපයක් නෙමෙයි ටික කාලයක් ගියා වීඩියෝ එකක් දාන්න ඉතින් ඒකට ඉස්සෙල්ලාම සමාව ඉල්ලලා ඉන්න ඕන ඊට පස්සේ ගියාම කීප දෙනෙක් අහලා තිබ්බයි වීඩියෝස් කරන්න නැත්නම් සායික්මන්ට් වීඩියෝ එකක් දාන්න කියලා ඉතින් ඒ කට්ටියට ගොඩක් ආදරේ කියන්න ඕන ඊට පස්සේ දැන්ටවත් වීඩියෝ කීපයක් එඩිට් කරන ගමන් සහ වීඩියෝස් කීපයක් කරන ගමන් තියෙන්නේ ඒ ටික ඉස්සරහට වැටෙයි ඉතින් channel එකත් එක්ක දිගට මේක තුල ඉන්න කියලා ආරාධනා කරනවා එහෙනම් වැඩි කතාවක් නැහැ අපි යමු වීඩියෝ එකට මට ඇක්වේරියම් එකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා මොකද මම මේක ප්ලෑන් කරගෙන ගියපු ගමනක් නෙමෙයි සාමාන්‍යයෙන් මම ටවුන් එකට යනකොට ඇක්වේරියම් දැක්කම ඇක්වේරියම් එකට ඒ කියන්නේ මාළු ගන්න නෙමෙයි උනාට ගිහිල්ලා ඉතින් ඉන්න මාළු බල්ලා කරලා එනවා ඒ බලනකොට දැකලා හිත ගියපු මාළු දෙන්නෙක් තමයි ගත්තේ ඉතින් ඒක නිසා මට වීඩියෝ කරගන්න බැරි වුණා හරි කොහොම හරි දැන් මාළු දෙන්න අරන් ඉවරයි මම ඔය ගත්ත වෙලාවේ ඉමිට ගත්ත වීඩියෝ එකක් ආයෙත් අපි ඉතින් කරේ ඉතින් ආයෙ ගත්තේ පා වුණා මට. එනවාද? හරි මම එන්නේ නැහැ. හරි කියපන්. සබ්ස්ක්‍රයිබ් කරන්න කියපන්. සබ්ස්ක්‍රයිබ් කරන්න. වැටයි හෙට වෙනකොට. එක්ස්ට්‍රා කම එනවා. මේ මාව සුදු කරපන් යා. ආහා. මම දන්නේ මාළු කියනවා කියලා බලමු මොනවා කියයිද දන්නේ. හලෝ. ඇයි හරි විකාර කර ඇති දැන් අපි මාළු දෙන්නව ඇක්ලිමේට් කරගමු. ඉතින් මං කිව්වේ නෑනේ කවුද ගෙනාවි කියලා. මේ තමයි පීකොක් මලාවි. ඉතින් අපි ඉස්සෙල්ලාම යාළුවා ඇක්ලිමේට් කරගමු. බීගිනර් කෙනෙක් බලනවා නම් වීඩියෝ එක ඇයි ඇක්ලිමේට් කරගන්න කියලා මං ඌට කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. ඉතින් ගිහිල්ලා අනිත් වීඩියෝස් බලන්න. ඉතින් අපි මෙයාලා ඇක්ලිමේට් වෙනකල් පොඩ්ඩක් මෙයාලා ගැන කතා කරමු. තව දෙයක් කියන්න ඕන මම මේ ටැංක් එකට මෙයාලා දෙන්නව දාගන්නේ తాවකාලිකව මේ වීඩියෝ එක කරන දවස වෙනකොට මේ ටැංක් එකේ නෙමෙයි මෙයාලා ඉන්නේ. ඒ වීඩියෝස් මම ඉස්සරහට ඔයාලට දාන්නම්. ඉතින් සෑහෙන ලස්සන මාළු දෙන්නේ ඒක විතරක් නෙමෙයි ඔයාලට තව දෙයක් පෙන්වන්න තියෙනවා. ඔයාලට මතක ඇති මගේ ෆස්ට් වීඩියෝ එක මෙයා ගැන කරේ මගේ රෙඩ් ගැලැක්සි එයා දැන් ටිකක් ලොකුයි. එයා ගැන මම වීඩියෝ එකක් ඉක්මනටම අරන් එන්නම් අප්ඩේට් වීඩියෝ එකක්. එයා ඉතින් දැන් ඉන්නවා ලස්සන කලර්ස් එහෙම ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ ඉතින් කලර්ස් ටික මාරම ලස්සනයි. මෙයා ගැන වීඩියෝ එකක් මම ඉක්මනටම අරන් එන්නම් අප්ඩේට් වීඩියෝ එකක්. එතකල් අපි මාළු දෙන්නව අනිත් මාළු දෙන්නම ඇක්ලිමේට් කරගමු. මේ විදිහට මෙයාලා විනාඩි 10ක් විතර ඇක්ලිමේට් වුණා නම් ඇති. අපි සාමාන්‍ය ඇක්ලිමේට් කරගන්නේ මෙයාලගේ මේ ටැංක් එකේ උෂ්ණත්වය ඊට පස්සේ ගියාම මෙයාලා ගෙනා බෑග් එකේ වතුර වල උෂ්ණත්වය මේ සමාන වෙන්න තමයි ඇක්ලිමේට් කරගන්නේ. ඒක සාමාන්‍ය මාළුවෙක් හදනකොට අනිවාර්යෙන් ටැංක් එකකට දානකොට වැදගත් වෙන දෙයක් ඒක. බීන කෙනෙක් නම් අනිවාර්යෙන් ඕන කෙනෙක්ට මේ ඇක්ලිමේට් කරන්න ඕන මාළුවෙක් මේ එහෙම එක වාට මාවඩි කියලා දාන්න බෑ. දාඩියක් දාලා හරි කොහොම හරි හරි අපි එහෙනම් මෙයාව ඇක්ලිමේට් කරගන්න ගමන් මෙයා ගැන විස්තර පොඩ්ඩක් කතා කරමු. මේ මාළුවා දැක්කාම ඕනම කෙනෙක්ගේ ඇටෙන්ෂන් එක ගන්න මොකද මෙයාගේ ෂයිනි කලර්ස් බොඩි එක පුරාවටම ලස්සනට ග්ලෝ වෙලා තියෙනවා. ස්පෙෂලි මේල් මාළුවා ගැන නෙක්ස්ට් ලෙවල් ලුක් එකක් තියෙනවා. මෙයාලගේ මේල් සහ ෆීමේල් එකට තිබ්බාම මෙයාලා එකම වර්ගයද කියලාවත් හොයන්න බෑ. ඒ තරම් මේල් මාළුවා ලස්සනයි. ඊට පස්සේ මෙයාලගේ මේ පීකොක් මලාවි කියන්නේ ඇෆ්‍රිකාවල මලාවි කියන වැවේ ප්‍රදේශවල හම්බ වෙන මාළු වර්ගයක්. ඒක නිසා තමයි මෙයාට මලාවි කියන නම ලැබිලා තියෙන්නේ. ඇක්වේරියම් එකක් ඇතුලේ රොයල් ලුක් එකක් දෙන්න මේ මාළුවා සමත් වෙලා තියෙනවා. ඊට පස්සේ කියම් මේ මාළුවා පීස්ෆුල් නෑ ටිකක් ඇග්‍රසිව්. ඒක නිසා ඔයාලා වෙන මාළු එක්ක හදනවා නම් ස්පෙෂලි පොඩි මාළු එක්ක ටිකක් රිස්කි වැඩක්. මේ මාළුවා ඔයාලා හදන්න ඉන්නවා නම් ක්ලීන් වෝටර් සහ
ෆිල්ටරේෂන් සිස්ටම් එකක් හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් සහ රොක් දාපු සෙටප් එකක් තිබ්බොත් ගොඩක් කම්ෆර්ටබල් ලොකු ටැංක් එකක් තියාගත්තොත් කලර් එක සහ තවත් growth එක තවත් වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලට දෙනෙක් ආහාර ගැන කතා කරනවා නම් පැලට්, ෂිම්ප් වර්ග, බ්ලඩ් වර්ම් වගේ ප්‍රෝටීන් බහුල ආහාර වලට මෙයාලා ගොඩක් ආසයි. කොල්ඩි කෑම එකක් දුන්නොත් බොඩි කලර්ස් එක තවත් highlight කරගන්න පුළුවන්. ඉතින් guys peacock malawi කියන්නේ beauty සහ attitude දෙකම තියෙන Amazon මාළුවෙක් aquarium එකකට classic premium look එකක් දෙන්න මේ මාළුවා සමත් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය normal malawi කොහොලා දන්න වෙති ඒක සාමාන්‍ය මේ peacock malawi එකට වඩා චූටි මේ size ලොකු වෙන්නේ නැහැ. සාමාන්‍ය පොඩි size එකක් තමයි ඉන්නේ. ඒක normal malawi එක මේ දෙක පටලවා ගන්න එපා. මේ peacock malawi අනිත් එක normal malawi එක මම ඔයාලට ෆොටෝ එකක් වීඩියෝ එකෙන් දාන්නම් normal malawi සහ peacock malawi අතර වෙනස. හරි. ඉතින් guys කොහොමද වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like කරලා comment එකකුත් දාන්න යන්න අමතක කරන්න එපා. මේ දැන් ඔයාලට පේන්නේ මම වීඩියෝ එක කරන දවස වෙනකොට ටැංක් එක තියෙන විදිය මම ටැංක් එක මාරු කරගෙන තියෙනවා. ඊට පස්සේ ගියාම පොඩි රොක් එකක් එහෙම දාගෙන බට කැල්ලක් දාගෙන පොඩ්ඩක් හයිඩින් ප්ලේස් එකක් හදලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. තවත් වීඩියෝස් කීපයක්ම එන්න තියෙනවා. ඉතින් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඉක්මනටම හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා මේ Aqualox LK.